Hello ළමයි village test by YouTube channel එකට ඔයාලව සතුටින් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි මේ යන්නේ සොරනිගෝ game එක ගහන්න. ඉතින් ඔයාලට පුළුවන් නිකන් කම්මැලි කමෙන් ඉන්නව නම් online game ගහන්න නැතුව මේ නිකන් game එක ගහන්න. ඉතින් ඔයාලා Play Store එකට ගිහින් සොරනිගෝ game එක දැම්ම download කරගන්න. ඉතින් මුලදී අපිට මෙහෙම තමයි පේන්න තියෙන්නේ. මුල කිව්වට තාම මේ මුල නෙවෙයි. ඉතින් මෙතන පොඩි ළමෙක් ඉන්නවා. ඒ ළමයා තමයි මේ ගේම් එක ගහන්නේ. ඉතින් ඔන්න ඒ ළමයා මෙතනින් පේන්නනවා අපිට. ඉතින් අපි බලමු ඉස්සරහට මෙතනින් මොකද්ද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඉස්සරහටයි පිටිපස්සට යන්න. උඩට ඊතලයක් ඉස්සෙල්ලා තියෙන එකෙන් අපිට පුළුවන් උඩ පයින්න. එතකොට මෙතනින් අපිට මැජික් බෝල් හම්බ වෙනවා. ඉතින් අපි මේ මැජික් බෝල හොයාගෙන තමයි මේ යන්නේ. ඉතින් මෙතනදී හම්බෙන මේ මිනිස්සයා අපිට කඩුවක් දෙනවා. ඉතින් මේ කඩුව අරගෙන තමයි අපි යන්නේ. හැබැයි මේ ගේම් එකේ ඉස්සරහට වෙන්න අපිට තව හොඳ කඩු ගන්න පුළුවන්. එතකොට හොඳ ඇඳුමක් ගන්න පුළුවන්. එතකොට අපිට තව හાર્ට්ස් වැඩි කර ගන්න පුළුවන්. මෙතනින් අපිට පේන තියෙන තව හાર્ට්ස් 3යි. එතකොට අපිට හાર્ට්ස් තව ගොඩක් ඇඩ් කර ගන්න පුළුවන්. ඉතින් මෙතන නිදානයක් තියෙනවා. ඒ නිදානෙත් අරගෙන අපි යන් ඔයාලා මේ මෙතන තියෙන තනකොළ කපන්න. මොකද ඉස්සරහට අපිට සල්ලි අවශ්‍ය වෙනවා. ඒක හින්දා මේ තනකොළ කපාගෙන යන්නේ. ඒ තනකොළ ගස් වල සල්ලි හම්බ වෙයි. එතකොට මේ නිදානෙත් සල්ලි තමයි තියෙන්නේ මේ නිදානේ. ඉතින් මේ තමයි පළවෙනි නිදානේ. ඔය කලත් බින්දින්න. ඉතින් අපි නිදානි ගත්තා. එතකොට තව අපිට ඉස්සරහට යද්දී මේ කොටසින් තව නිදානයක් හම්බ වෙනවා. මෙතනින් අපිට තව මකුළුවෙක් හම්බ වෙනවා. ඒ මකුළුවාගෙත් ඇඟේ වදින්න නැති වෙන්න එයාට කඩුවෙන් ගහන්න. ඉතින් මාර ලස්සන ගේම් එකක් මේක. ඔයාලත් ප්ලේ කරලා නැත්නම් අනිවාර්යෙන්ම ප්ලේ කරන්න. ප්ලේ කරපු කොට ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මෙතන උඩ මට මතක් වුණා තව නිදානයක් තියෙනවා කියලා. ඒ නිදානෙත් ගන්න. ඉතින් මේ මකුළුවාගේ ඇඟේ වදින්න නැති වෙන්න මරන්න ඕනේ. එතකොට මෙතන අපිට උඩ පාරෙන් තමයි යන්න තියෙන්නේ. පහළ පාරෙන් යන්න බෑ. පහළ පාරෙන් ගියොත් අපි මැරෙනවා. ඉතින් මේ කැම් පොඩ්ඩක් පැද්දිලා තමයි අපිට එහා පැත්තට පැන ගන්න වෙන්නේ. හරි ඉතින් අපි අදාළ තැනට ඇවිල්ලා ඉන්නේ. මෙතනින් එහාට යන්න පාරක් නැහැ. මෙතනින් චුට්ටක් මේ මැරිලා ඉන්න මිනිස්සයා මේ උපදෙස් ටිකක් දෙනවා. මේ පේනව නේද ළමයි? මෙතනින් යන්න කිසිම පාරක් නැහැ. උඩට ගියත් යන්න පාරක් නැහැ. ඔය පේනව නේද ළමයි? හරි එතකොට අපි හම්බ වෙන්න ඕනි ගිහින් අර මිනිස්සයා වායේ
හරි ඔන්න එතකොට ඕම් මතුවෙනවා රාක්ෂයේ. පොඩ්ඩක් පොළවත් හෙල්ලීගෙන තමයි රාක්ෂයා මතුවෙන්නේ. හරි මෙතන ඉඳන් අපිට මැජික් බෝල් හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට කාට හරි තියන්න පුළුවන්. ඒ තිබ්බම මැරෙනවා. ඉතින් මෙතනදී අපිට මැජික් බෝල් 3ක් දෙනවා යකාට ගහන්න කියලා. එයා අපිට මැජික් බෝලයක් දෙලා අපිව මරනවා. එතන ඉඳන් තමයි ඔන්න කතාව පටන් ගන්න. අපේ ගේම් එක පටන් ගන්නෙ මෙන්න මෙතනින් තමයි. එහෙනම් ළමයි අපි දැන් මේ ලෙවල් 1ට තමයි වැටලා ඉන්නේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් ගයක් අස්සෙන් තමයි අපිව මතු උනේ. ඔන්න පේනව නේද ළමයි මැජික් බෝලේ අපිට හම්බ වෙලා තියෙනවා. මෙතනින් අපිට පෙන්වන්න පුළුවන් ලෙවල් අපි කීයද ඉන්නේ කියලා. අපි තාම ලෙවල් 1 ඉන්නේ. හරි එහෙනම් ලෙවල් 1 ඉඳන් 2ට යන වීඩියෝ එක අපි හෙට බලමු. එහෙනම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. මං ගිහින් එන්නම්. ආදරෙයි බයි.